දෙනාම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කතා කරා වගේ අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද ප්‍රොෆෙෂනල් CV එකක් අපි Microsoft Word පාවිච්චි කරලා හදාගන්නේ කියලා. හරි. එතකොට ඔයාලා දන්නවද Word වල MS Word වල තියෙනවා අපිට ඔප්ෂන් එකක් templates කියලා. එතකොට මේ templates වල ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කලින් හදපු CVs තියෙනවා. එතකොට අපිට තියෙන්නේ ඒ අදාළ CV එක අරගෙන අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න එක විතරයි. හරිද? එතකොට අපි මේ templates පාවිච්චි කරලා තමයි අද CV එක හදන්නේ. හරි. එතකොට ඔයාලා දන්නවා මේ විදිහට Microsoft Word application එක open කරපුවාම මෙන්න මේ backstage view එකට තමයි යන්නේ මුලින්ම. ඔයාලට එතකොට මෙන්න මේ විදිහට පළවෙනිටම පෙනෙන blank document ඊට පස්සේ මේ විදිහට templates පෙන්නනවා. හරි. අපිට තව templates බලා ගන්න ඕන නම් more templates යන්න ඕන. මේ විදිහට more templates ගියපුවාම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන searches list එකක් තියෙනවා. අපිට මෙතනින් තෝරන්න පුළුවන් resumes and cover letters කියන එක. ඔයාලා දන්නවා CV වලටම තමයි අපි resume කියලා කියන්නේ. එතකොට අපිට මෙන්න මේක මේ විදිහට select කරපුවාම ඔයාලට internet connection එක තියෙනවා නම් මේ විදිහට download වෙයි templates කීපයක්. එතකොට මේ template එක අපි තෝරගන්නකොට අපි තෝරන්න ඕන ගොඩාක් කලර්ස් තියෙන ඩිසයින් එක ලොකුවට තියෙන අන්න ඒ වගේ template එකක් නෙවෙයි. මොකද ගොඩක් companies වලින් කැමති clean simple CV වලට. ඒක නිසා ගොඩක් සරල ඔයාලගේ content එක හොඳට පේන විදිහට දාන්න පුළුවන් CV එකක් අපි තෝරගන්න ඕන. දැන් මේ CV එක ගත්තොත් එහෙම ඔයාලට පේනවා මේකේ කලර්ස් ගොඩක් වැඩි. ඒක නිසා අපි බලමු මෙතනින් අපිට ගැළපෙන විදිහේ CV එකක් තෝරගන්න. ගොඩක් වෙලාවට කම්පැනි වලින් බලන්නේ ඔයාලගේ content එක කියන දේ. එතකොට මෙතනින් මට තෝරගන්න පුළුවන් බලමු. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් දැන් ඔයාලට පේනවා මෙතන මේ තියෙන CV සමහර ඒ වගේ images තියෙනවා, ෆොටෝ එක දාන්න තියෙනවා, සමහර ඒ වගේ නැහැ. ඔයාලගේ කැමති විදිහට ෆොටෝ එකක් දාන එක කරගන්න පුළුවන්. මම මෙතනින් කැමති CV එකක් මම තෝරගන්නම්. හරි. මට මෙන්න මේ CV එක හොඳයි කියලා හිතෙනවා. මම ඒක නිසා මේක මේ විදිහට ගිහිල්ලා සිලෙක්ට් කරලා දැන් මොකක්ද කරන්න තියෙන්නේ? මට මෙන්න මේ create කියන බටන් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට Word වලින් open වෙනවා. හරිද? හරි. ඊට පස්සේ දැන් මේ CV එක අපිට edit කරගන්නයි තියෙන්නේ. මෙතන මෙයාගේ නම වෙනුවට අපිට ඕන නම් අපිට පුළුවන් අපේ නම දාන්න. ඒ වගේම තමයි මේ තියෙන colors හරි නැත්තම් colors වගේම මේ තියෙන ෆොන්ට් එක ඔයාලට නිකන් හරියන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට සිලෙක්ට් කරලා ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්. හරි? ඒ වගේම තමයි ඉමේජ් එක දැන් මේ ඉමේජ් එක තිබිලා හරියන්නේ නැහැ නේ අපේ ඉමේජ් එකක් දාගන්න ඕන. එතකොට අපි මොකද කරන්නේ? මේ විදිහට right click කරලා මෙතනින් යනවා change picture. හරි? change picture ඊට පස්සේ ඔයාලගේ මැෂින් එකේ නම් තියෙන ෆොටෝ එක මෙතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ අදාළ ෆොටෝ එක තෝරලා ඉන්සර්ට් කරන්න. දැන් මේ විදිහට මම ෆොටෝ එක දාගත්තා. ඔයාලට ඕන නම් මේකේ size එක මේ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. හරිද? හරි. එතකොට දැන් මෙතන නම අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් මෙතන මම මම්මගේ නම දානවා. ඊට පස්සේ ඔයාලා ඇප්ලයි කරන පෝස්ට් එකේ නම දාන්න පුළුවන්. දැන් මේ විදිහට මගේ නම දාපුවම ඔයාලට පේනවා මෙතන ලොකුයි. ඒක නිසා මම පොඩ්ඩක් මේකේ ෆොන්ට් සයිස් එක මේ විදිහට අඩු කරනවා. හරි? ඒක ඔයාලා කැමති විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලා ඇප්ලයි කරන පොසිෂන් එක ඕන නම් දාන්න පුළුවන්. එහෙම අනවශ්‍යයි නම් මේක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන contact details ඊට පස්සේ ඔයාගේ summary එකක් මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ professional experience ඔයාගේ තියෙන work experience ඊට පස්සේ qualifications දාන්න මෙතන educational qualifications දාන්න පුළුවන්. ඊට පස්සේ මොන හරි technical skills achievements මේ දේවල් දාන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට අනිවාර්යයෙන්ම references දාන්න වෙනවා. එතකොට අලුතින් ඔයාලට references කියලා එකක් අලුතින් add කරන්න වෙනවා. add කරලා මේ විදිහට මම references කියලා add කරනවා. දැන් මෙතන එතකොට ඉඩමදි වෙනවනේ. එතකොට මොකද කරන්නේ? මම මේක bold කරනවා. ඔයාලට පුළුවන් ඕනනම් ඊළඟ page එකට යන්න. එහෙම නැත්නම් ගොඩක් suggest කරන්න පුළුවන් තරම් ඔයාලගේ content එක එක page එකකට දාගන්න try කරන්න. මොකද pages කීපයක් ගියපුවාම
ඒක සාමාන්‍යයෙන් one page CVs තමා අපි recommend කරන්නේ. ඊට පස්සේ references ඔයාලට දැන් දාන්න පුළුවන්. ඔයා දන්න ඔයා ගැන දන්න references දෙකක් වගේ දාන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට මේ තියෙන ඒවා වෙනස් කර කර ඔයාලට edit කරගන්න පුළුවන්. එතකොට දැන් මෙතන මේ දැන් හිතන්න ඔයාලට මෙන්න මේ තියෙන font එක හරියන්නේ නැත්නම් මේ විදිහට select කරලා Calibri එහෙම නැත්නම් Arial මෙන්න මේ කියන fonts දෙකෙන් එකක් දාන්න. මොකද Calibri Arial මෙන්න මේ කියන fonts තමයි සාමාන්‍යයෙන් කියවන්න පහසු fonts විදිහට සලකන්නේ. මේ විදිහට select කරලා ඔයාලට තියෙන්නේ ඇප්ලයි කරන්න. ඒ වගේම දැන් ඔයාලා එක ෆොන්ට් එකක් එක තැනකට තව ෆොන්ට් එකක් තව තැනකට එහෙම දාන්න එපා. එතකොට මොකද කරන්නේ? සම්පූර්ණ ෆොන්ට් එක වෙනස් කරනවා නම් සම්පූර්ණ CV එකේම ෆොන්ට් එක වෙනස් කරන්න ඕන. හරි? එතකොට මේ විදිහට ඔයාලට කැමති විදිහට CV එක හදාගන්න පුළුවන්. දැන් මෙතන summary එක නැතුව ඔයාලට නිකන් වෙන වචනයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලට පැහැදිලි මේ ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරලා අපිට හරිම ලේසියෙන් CV එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ Word වලින් විතරක් නෙවෙයි අද ගොඩක් තියෙනවා AI tools. ඒ වගේම ඔයාලා අහලා තියෙනවා නම් Canva කියලා site එකක් තියෙනවා. ඒකෙන් උනත් අපිට අපේ CV එක ලස්සනට හදාගන්න පුළුවන්. අපි ඒ විදිහට කොහොමද CVs හදන්නේ කියලා ඉස්සරහ වීඩියෝස් වලින් කතා කරමු. එතකොට Word පාවිච්චි කරලා CV එකක් හදාගන්න මෙන්න මේ විදිහට ඔයාලා try කරලා බලන්න. හරි. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.